මං හිතනවා මෙකනිකල් ඉංජිනේරින් කරන ඔයාලට මේක වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලා හිතන්න ඔයාලට SolidWorks වලින් මෙන්න මේ වගේ ඉමේජ් එකක් ඇඳ ගන්න ඕන කියලා. ඉතින් ඔයාලට තේරෙනවා මේ වගේ එකක් ඇඳ ගන්නකොට අපිට මේක බලාගෙන අඳින එක කොච්චර අමාරුද කියලා. ඉතින් මම ඒකට පොඩි ලේසි ට්‍රික් එකක් තමයි කියලා දෙන්නේ අපිට SolidWorks වලින් දීලා තියෙන. ඉතින් මම මේක ක්ලෝස් කරගන්නවා. ਪਰ අපිට මේක ඇඳ ගන්න ඕන ප්ලේන් එක ක්ලික් කරලා ඒක අපේ ස්කෙච් ගිහිල්ලා මෙන්න මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ. මම ලොකු කරලා පෙන්නන්නම්. මෙතන tools කියලා එකක් තියෙනවා. ඒ tools ක්ලික් කරායින් පස්සේ ඒක තියෙනවා sketch tool කියලා. ඒ sketch tool එකේ තියෙනවා sketch picture කියලා එකක්. ඒ ක්ලික් කරායින් පස්සේ අපිට ඕන image එක මෙන්න මෙහෙම select කරගෙන open කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම මේ image එක මේ විදියට open කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙහෙම අපිට image එක ආවා. ඔයාලට මෙතන පැත්තෙන් පේනවා අපිට මේ image එක එහාට මෙහාට move කරන්න පුළුවන්. ඒ වගේම අපිට image එකේ size එක හදා ගන්න පුළුවන්. මොකද අපි SolidWorks වල වැඩ කරද්දී හැම වෙලාවෙම measurements වලට තමයි මොකක් හරි drawing එකක් කරගන්නේ. ඉතින් අපිට මෙතනින් මේ image එකේ size එක දෙන්න පුළුවන්. මම normal මෙහෙම දෙන්නම්. එහෙම size එක හදා ගන්න පුළුවන්. මේ අපිට ඕන position එකකට මෙහෙම දා ගන්නත් පුළුවන්. මම මේක මැදටම අරන් එනවා මෙන්න මෙහෙම. හරි. දැන් මෙතන මම මෙහෙම okay දුන්නායින් පස්සේ දැන් අපිට මේ image එක ඇවිල්ලා තියෙනවා අපේ sketch එක. ඉතින් අපිට තියෙන්නේ මෙහෙම ආවයින් පස්සේ මේක වටේ normal ඉතින් ඇඳ ගන්න තමයි මම මෙහෙම spline line tool එක අරගෙන මෙන්න මේ විදියට මේක මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට තේරෙනවා දැන් මේ වගේ odd shape එහෙම තියෙනකොට මේ ක්‍රමය කොච්චර ලේසිද කියලා. නැත්තම් අපිට මේක බලාගෙන අඳින්න ගියොත් ඇත්තටම අඳින්න බෑ වගේම තමයි. ඉතින් මම හිතනවා ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගන්න තියෙයි කියලා. ඉතින් ඔයාලා කවුරු හරි කැමති නම් SolidWorks මුල ඉඳන් ඒ කියන්නේ basics හරියට ඉගෙන ගන්න අපිට WhatsApp message එකක් දාන්න. අපේ WhatsApp නම්බරේ මේක උඩ හරි නැත්තම් description එකේ හරි ඔයාලට දාලා තියෙනවා. ඔයාලට තියෙන අපිට WhatsApp message එකක් දාන්න. අපි ඉතින් චූටි ගාණක් අය කරනවා ඒකට. ඉතින් ඒක ගෙවලා ඔයාලට පුළුවන් අපේ course එකත් එක්ක join වෙන්න. ඉතින් එහෙනම් මෙහෙම තමයි image එකක් මොකක් හරි odd shape එකක් තියෙන image එකක් අපි SolidWorks වලට අරගන්නේ. ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක්.